Welcome to Simakru YouTube channel. ඔන්න ඉතින් අපේ පළවෙනි vlog එක ඉන්දියන් tour එකේ වෙච්ච ආතල් සිද්ධි ටිකයි මැච් විස්තර ටිකයි ඔයගොල්ලෝ බෙදා ගන්න ආවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මෙන්න මෙතනින් තමයි පටන් ගත්තේ. ඉතින් coaches ලැබෙන ජර්සි ටික බෙදලා දුන්නා. ඉතින් group photo එක ගත්තා. හැම photo එකම ඉතින් නිදා ගන්න එකෙක් කොහොමවත් ඉන්නවනේ. නොනවතුනි මහත්තුරුනි මම ඔයගලගේ මුලින්ම සමාව ඉල්ලනවා මෙතනින් එහාට වෙන දේවල් පුංචි දරුවන්ට පෙන්වන්න හොඳ නැහැ. එදාට අපිට පොඩි පිරිද්දේශනාවකුත් තිබ්බා යන්න කලින් රෑ. ඉතින් ඊට පස්සේ අපේ coaches අපිට advices ටිකක් දුන්නා. මේ තින්නේ අපේ senior team එකේ photo එකක් set කීප දෙනෙක් කඩුවේ මෙතන. අපිසේ මේ දා අපි රෑ බ්ලූම්ෆීල්ඩ් එයාපෝට් එකට යන්න රෙඩි වුණා. ඉතින් අපේ බස් එකේ ඇතුලේ ගත්ත ෆොටෝ එකක් තමයි මේ තියෙන්නේ. එතනම අපේ ටීම් එකේ ප්ලේයර්ස් ගොඩක් ප්ලේයර්ස්ලාගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක මේ ටුවර් එකක් යන. ඉතින් මේගොල්ලන්ට ගොඩක් ඇඩ්වයිසර්ස් කෝචස් ස්ටාෆ් එකකින් ලැබුණා. මේ අපි බෝඩ් වෙලා අපිට දැන් ෆ්ලයිට් එකට යන්න විතරයි තියෙන්නේ. ඉතින් වීඩියෝ එකේ හොඳම ආතල් සිද්ධි ටික මෙතනින් තමයි පටන් ගන්න. ඉතින් අපේ ක්ලබ් එක සිට් කරන් තිබ්බේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්. ඉතින් සුපිරිම සර්විස් එකක් අපිට ලැබුණා. පට්ට විදිහට එන්ජොයි කරා. මේ ඉන්නේ චමල්, පිටිපස්සේ ඉන්නේ ප්‍රසාද් සර්, අමාෂ්, සදෙව් මල්ලි. එහෙනම් ඔන්න අපි බැංගලෝර එයාපෝට් එකෙන් ඇවිල්ලා මේ අපි group photo එකක් අපි හොටෙල් එකට යන්න කලින් බස් එකේ නිකන් ගත්තා. ඉතින් අපි හොටෙල් දෙකක හිටියා. පළවෙනි හොටෙල් එක තමයි මේ ඉන්නේ මාළිදු ඉන්නවා, අනුජ ඉන්නවා, චමල් ඉන්නවා. ඉතින් අපේ පළවෙනි T20 ක්‍රෑ මැච් එකක් තිබෙන්න කලින් හිටියා. ඉතින් මේ තියෙන ආතල් සිද්ධියක් රූම් එකේ වෙච්ච. උඹලා ටේප් කරගන්න ඉම්බන් අවුලන්නේ. ඉතින් 4 විතර බ්‍රේක්ෆාස්ට් එක කරා. අපි පොඩි ඊට ඔක්කොම ළමයි එකම රූම් එකේ ඇවිල්ලා සින්දු ටිකක් කියලා අපි මැච් එකට යන්න කලින් තමයි මේ ටික උනේ. අපි පළවෙනි T20 එකට යන්න කලින් අපි මේ බස් එකේ ගත්ත අපේ වයිබ් එක. ඉතින් මේ තියෙන view එක පළවෙනි ග්‍රවුන්ඩ් එකේ. පළවෙනි මැච් එක අපි සුපිරියම ගැව්වා. අපි හොඳ ස්ටාර්ට් එකක් දුන්න ටුවර් එකට. මේ අපේ මනුජ අලුත් බෝලෙන් හොඳට බෝල් කරා. ඊට පස්සේ මේ ඉන්නේ චමල් එදා ගාපු සුපිරි පාරක්. ඊට පස්සේ මේ අමාෂ් ගාපු තාත් පාරක් අපේ දෙවෙනි මැච් එකේ. ඉතින් මෙතනින් යාට ටුවර් එකේ චාතක සිද්ධි ටිකක් තමයි ගනි. ආන මාළු කෝලි කුට්ටු කොළඹට කිට්ටු රංගගෙන අංගිව දැන් උසනවා මොනවද ඔට්ටු. ඕනම සෙට් එක කොහේ ගියත් TikTok කරන පොරක් ඉන්නවමනේ. ඉතින් තෝ අනුන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න එපා. තෝත් හරියට නෝර්වේ රජී වගේ. මේ සිද්ධිය තමයි ටුවර් එකේ වෙච්ච ආතල් සිද්ධිය. මිනිහර කිචා කේනුල මූ හොල්මනකට බයලා මාර ජෝගියක් තමයි දා රූමේ නැටුවේ. එතනම අපි සෙට් එක කරු ප්ලෑන් එකකින් තමයි ඌ බය කරාට කියලා ඇඳ යරට ගිහපු එක උටත් කලින් ඔක්කොම වල නිදාගත්තා. මිනිහර කේනුල වෙච්ච එක මේ ෆිල්ම් ෂොප් එකේ ගත්ත ෆොටෝ එකක්. ඉතින් අපේ ප්ලෑන් එක දවසක් ෆ්‍රී ඩේ අවුට්. ඉතින් අපි කෝචස් සිලෙක්ට් කරන් තිබ්බේ ඉන්දියාවේ වොන්ඩර්ලෑන්ඩ් කියන තැන. මේක ලංකාවේ ලෙෂර්වර්ල්ඩ් වගේ නාන්න තියෙනවා. මේනේ සීනියර් ටීම් එක අමාෂ් ඉන්නවා, මිකායල්, මනුජ, චමල්, ඩියෝ. ඉතින් අපි එතනට ගියාම අපිට මැප් එකක් දුන්නා. මොකද පට්ටම ලොකුයි මේ තැන. ඉතින් මේ ඉන්න අපේ ජූනියර් සීනියර් ටීම් දෙකම ඉන්නවා. මේ ඉන්නේ ඩියෝනුයි අමාෂ්ගේ ෆොටෝ එකේ. එතන ෆොටෝග්‍රාෆර්ස්ලා හිටියා. ඔව් මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? මේක අපි ටුවර් එකේ දවස් ලඟ වුණා. ඉතින් ඔක්කොම එකම කාමරයකට ඇවිල්ලා කෑම ඕඩර් කරන් කාලා කාඩ්ස් ගාලා කරන්න ඉතින් ඔක්කොම සෙල්ලම් ටික කළා. කට්ටිය නටලා සින්දු කියලා ඔක්කොම කරා. ඉතින්
ඉතින් අන්තිම දවස් උදේ අපි ප්‍රයිස් ගිවින් එක තිබ්බා. ඉතින් ඇත්තටම ටීම් දෙකම සුපිරියටම කරා. චැම්පියන්ස්ලා වුණා සීනියර් ගෲප් එක. ඉතින් මේන් අපි ප්‍රසාද් සර්ටිෆිකේට් හම්බුණා හැමෝටම. අපේ කට්ටිය හොඳ හාෆ් සෙන්චරි ටිකක් ගැව්වා. ඉතින් රනිෂ් ගැව්වා, විකියාල් ගැව්වා, මලිදු ගැව්වා හොඳ 50ක්. ඉතින් එදා රෑ ඉතින් අපි එදා හවස අපි රෑ තමයි ෆ්ලයිට් තිබ්බේ. ඉතින් මේ තියෙන බැංගලෝර ඉන්ටර්නැෂනල් එයාපෝට් අපේ ගත්ත ෆොටෝ එකක් ලංකාවට එන ගමන් ශ්‍රී ලංකන් එයාලයින් එක අපිට හොඳ යාළුවෙකුත් හම්බුණා ප්‍රසාද් සර්යි. නොයි විදිහට අපේ වීඩියෝ එක ඉවරයි. ඉතින් අපේ ඊළඟ වීඩියෝ එක ෆොරින් මැච් එක vlog එකකින් සෙට් වෙන අපි ගියා.